සෝදානම් වෙලා තියෙනවා. අනිත් එක මම කියන්න ඕන සිංහල අනුමාන වීඩියෝ එකේදීත් කිව්වා මේවා අනුමාන. මේ අනුමාන සැකසෙන්නේ හදන්නේ පහුගිය පේපර් දිහා බලලා. ඔයාලට ඒක ඇනලයිස් වෙනවා. මම නිකන් හිතලා මට අර දෙයියෝ ඇවිල්ලා කිව්වා මම හීනෙන් දැක්කා වගේ නිකන් අර මේ අදෘශ්‍යමාන දේවල් නෙමෙයි. ඔයාලට දෘශ්‍යමාන පැහැදිලිවම දැක්කා ඕගොල්ලෝ මේක වීඩියෝ එක අවසාන වෙනකන් බලන් ඉඳපු නිසා. හැබැයි පුතේ පේපර් එක හදන කෙනාට අනුව මේක සාපේක්ෂ වෙය හැකියි. ඒ නිසා ඔයාලා මෙතෙක් පාඩම් කරපු ටික දැන් සමහර ලාවට අම්මලා තාත්තලා පවා කතා කරලා අහනවා සර් අනුමාන වීඩියෝ එකේ දාපු ටික විතරක් බැලුවම ඇතිද? සමහර ළමයිතුත් අහනවා. මං කියන පුතේ ආසාධාරණ කතාව අහන්න එපා. මොකද මේ අනුමාන පේපර් එකකට මේ එන්න පුළුවන් අනුමාන කියලා පේපර් එකකට මම ප්‍රශ්න හදලා මම දෙන ඒවා ඕගොල්ලන්ට මේ දෙනවා නෙවෙයිනේ. මේ පැමිණිය හැකි කියලා පදනම් මත දෙන දෙයක්. ඉතින් ඒ නිසා ඕගොල්ලෝ මේ ටිකත් හොඳට බලා ගන්න ගමන් ඕගොල්ලෝ පෙර ඉඳන් සෝදානම් වෙච්ච ඒවා ගැනත් අවධානයෙන් කටයුතු කරගෙන යන ගමන් ඊටාම සාර්ථක ලෙස මගේ දූල පුතාලා මේ අවුරුදු විභාගෙට ගිහිල්ලා සතුටින් පේපර් එක අවසන් කරලා එන්න කියලා මතක් කරන ගමන් මම ප්‍රාර්ථනා කරනවා ඉදිරි කාලය ඔබට නිදුක්ව නිරෝගීව විභාගය සාර්ථක ලෙස ජයග්‍රහණය කරගන්නට හැකි වෙන ජයග්‍රාහී දවස් සතිය එකමාරක් විතර තියෙනවා. මේ සියල්ල ඔබේ ජයග්‍රහණය වෙනුවෙන් හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් අදට ගිහින් එන්නම් තවත් අලුත් වීඩියෝ එකකින් ඔයාලගේ නිවසට පැමිණෙන තුරු පැමිණීමේ බලාපොරොත්තුෙන් ගිහින් එන්නම්. සියලු දෙනාම හොඳට පාඩම් කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක අනිවාර්යෙන් මතක ඇතුව පුතේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න ඔයාලා කැමති නම්. ඒ වගේම වීඩියෝ එකේ යාළුවෝ එක්ක අනිවාර්යෙන් බෙදා ගන්න. මොකද ඔයා දකිනවා සමහරට ඔයාගේ යාළුවා නොදකිනවා වෙන්න පුළුවන්. ඒ නිසා තවත් channel එක subscribe කරලා තියාගන්න අනිවාර්යයෙන්ම. මොකද තව පාඩම් තව මම කලින් වගේම සාහිත්‍ය රසාස්වාදය කියන විෂයටත් දුන්නානේ විෂයන් 3කට විතර. ඒක රසාස්වාදය වීඩියෝ එකක් තව ඉස්සරහා දෙනවා. ඒකත් රසාස්වාදී කරන ලාංකීය දරුවන්ට ගොඩක් වෙලාවට වටී කියලා හිතන නිසා අනිවාර්යෙන් වීඩියෝ එක subscribe කරලා channel එක subscribe කරලා තියාගන්න. ඒක ගොඩක් වෙලාවට වටිනවා. ඔයාලගේ මේ විභාග ඉලක්ක සඳහා යන මාර්ගය වෙනුවෙන්. ඉතින් එහෙනම් අදට ගිහින් එන්නම්. සියලු දෙනාට තෙරුවන් සරණයි. ආයුෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මම සියලු දෙනාටම. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් ඊළඟ දවසේ හමු.